යුග ගෙවලා තියෙනවා ගණනාවක්. ඒ කාලයන් වලදී මෙයාගේ ගොඩාක් භාවිතා වෙච්ච අවයවයක් තමයි මේ සෙරෙබ්‍රම් එක. කියන්නේ අපිට ඒ කාලේ පාඩම් කරන්න තිබ්බේ නැති වුණාට ගහෙන් ගහට පනින්න වුණා. හරි. විලෝපිකයකදී දුවන්න වුණා. හරි. දුවද්දි බැලන්ස් එක තියාගන්න ඕන. එහෙනම් මෙයාව භාවිතා කරන්නේ අපි පරිණාමයේ ගොඩාක් කාලයකට කලින් ඉඳලා. හරි. මස්තිෂ්කයේ උඹලා තිබ්බා සමහරට භාවිතා කරන්නේ නැහැ. අර කොල්ල දෙන්නෙක් කියමින් ඉන්නවා භාවිතා කරන්නේම නැහැ. උන්ට ඇහෙන්නෙම නැහැ කොහොමද? මස්තිෂ්කය. උන් ඔය ඔච්චර හරි අල්ලන් ඉන්නේ අපේ මේ නෝට්ස් වලින්. මම කියනවා අනතුරු අගවලා තියෙන්නේ බුදියනවා කියන්නේ ඉතින් ඉවරයි තමයි තමන්ගේ ජීවිතේනේ ඉතින්. උතුරු අවුරුදු 40 ඉතින් එක්කෝ මුන් කවදා හරි කැම්පස් එකකට ගිහින් හොඳ ડોක්ටර්ස්ලා වෙලා උඹලාට සිද්ධ වෙනවා මුන්ගෙන්ම බෙහෙත් ගන්න. මේකෙම ඉන්න උන් වැඩ කරන උන්ගෙන් බෙහෙත් ගන්න යනවා එකම පන්තියේ ඉඳලා. සෙට් එයි ඕවා. බලන්නකො. කෙලව ගන්න එපා. ඒක තමන්ටම මට පුළුවන් කියන්න විතරයි. හොඳ කොන්ද කෙලින් තියෙන්න ඕනේ ඉතින් තමන්ට මොකක් හරි එහෙම මේ යන්න පාරක් පේනවා නම් හීනයක් තියෙනවා නම් වගේ කොන්ද ඉබේ කෙලින් වෙන්න ඕනේ. ඉතින් මේවට තියෙන ආසාවට නෙමෙයි. තමන්ගේ මොකක් හරි තියෙන ඩ්‍රීම් එකට තියෙන ආසාව. මේවට කවුරුවත් ආස නැහැ. මේවා මේ කරන්නේ මේවා තියෙන ආසාවකට මේ බලන්න මෙයාගේ තැලමසත් එක්ක මේ මෙහෙමනේ මොළ ගන්න තියෙන්නේ අපේ. ඊට පස්සේ සුසුම්නා ශීර්ෂකය මෙතනින් කොහොම සුසුම්නාව. එතකොට මෙයා කවුද මේ ලොකුවට ඇන්දේ? මෙයා තැලමස. හරි? මෙයා මධ්‍ය මොලේ, මෙයා වැරෝලි සේතුව, මෙයා සුසුම්නා ශීර්ෂකය. මෙන්න මෙතන ඉන්නවා පොඩි ඩයල් එකක්. ඒක ලස්සනට අඳින්න ඕනේ. මටත් ඒක අමාරුයි. මේ වගේ අතිශය එයත් ළමයි අතිශය මේ සංවලිතයි. මේ වගේ ඩයල් එකක්. ඔච්චර බැරි නෑ ළමයි A level එකේ. එහෙම ආවොත් අනුමත ශිෂ්ටයව ලියන්න පටන් ගන්න පිහිටීම. පිහිටීම ලියලා. හරි දාන්න. මේක ලස්සනට නැදෙන්න ඕනේ. හරි. ඉවරයි. වැරෝලි සේතුවට පිටුපසින් හා මස්තිෂ්කයේ අපර කොටසට පහළින් පිහිටයි. මේ විදිහට අනුමස්තිෂ්කයකට තියෙනවා දකුණු වර්ග ගෝලකුයි වම් වර්ග ගෝලකුයි හරියට මොළයට තිබ්බා වගේ. මේක වෙන් වෙලා තියෙන ගැඹුරු අන්වායාම පැල්මක් වගේ මොළයේදී වෙන් වෙලා තිබ්බේ. මෙයාගෙදි වෙන් වෙන්නේ කවුරු හරහාද? මතකද? වැරෝලි සේතුවෙන් අදන අර්ධ ගෝල දෙක වෙන් කළා අතර වැරෝලි සේතුවේ ඉඳන් මෙයාගේ ඇතුළට යනවනේ. මෙහෙම එකක්.
අර්ධගෝල දෙක අතර පාලමක් හදනවා කවුද වැරෝලි සේතු. ඒක වටේට මෙයා ඉතිලා වගේ ඉන්නවා. ඒකෙන් තමයි මේකේ අර්ධගෝල දෙක වෙන්නේ. හරි? මේක දාන්න දෙවෙනි එක. වම් භාගිකුයි දකුණු භාගිකුයි යුක්තයි. ලකුණු දෙකයි. දැන් ඔයාලට එසේනේ ආවේ ලකුණු දෙකයි. PTම ලිව්වා මේක ලිව්වා. මේවා එසේ එදී ඒ පාර්ට් තමයි ඉන්නේ ෆුල් නම් එසේ කොහොමත් නෑ. කරුණු මදි. කොහොමත් ඔය පොයින්ට් ලියා ගන්න ළමයි ඉන්නව නේද පන්ති වල ගිහින් නැත්නම් ටියුට් එකේ හයිලයිට් කරන සර් බෝඩ් එකේ කියලා දෙනවා ඇති. නමුත් ටියුට් එක හයිලයිට් කරන තරු දා ගන්න පොයින්ට් ලියා ගන්න අයට ඔයාලා එක්ක හැරෙන්නවත් බෑ. ඔයාට මස්තිෂ්කයෙන් පටන් අරන් අනුමස්තිෂ්කයෙන් එළියට බහින්න පුළුවන් ඔයාට. සුසුම්නාසීස කිව්වම PTම ලියලා කෘත්‍ය කියලා ඔක්කොම කියන්න පුළුවන් ඔයාට. අනිත් තුන් මේ ඒවා තරු වල ඇතුලේ පාඩම් කරොත් ලියනවා නැත්තම් බෑ. මතක් කරනවා. කටපාඩම් කළා හෙම්බත් වෙනවා ළමයි. මම හොඳට මතක තියාගන්න A level සිලබස් එකේ කන්ටෙන්ට් එක වැඩි කටපාඩම් කළා එහෙම ඉවර කරන්න බෑ. කරන්න බෑ. බයෝ නම් කරන්නම බෑ. ඔයාලා තාම දන්නේ නැහැ. මේව නම් ඉගෙන ගත්තොත් තනියෙන් කර හැකි කියලා හිතන්න පුළුවන් කෙනෙක්. අනුපජීවිද්‍යාව කරන්න බෑ. තනියෙන් කරන්න බෑ. මේකෙත් තනියෙන් කරන්න බැරිව ගොඩක් තියෙනවා අට. ප්‍රජනනයේ එහෙම තනියෙන් පාඩම් තනියෙන් හදන්න බෑ ඔයාලට. මදි. ඔයාගේ නොලෙජ් එක මදි. කරන්න බෑ. එහෙම ගොඩක් තියෙනවා. කෘත්‍ය ඉවර කරු. කෘත්‍ය පළවෙනි එක තමයි ඔයා හොඳට බලන්න මම මෙයාගේ පොඩි ඩිසෙක්ට් කරලා ගන්න පොඩි කෑල්ල. ඒ කියන්නේ මේ එක කොටසක් මේ කොටසක් ගන්න ඕනේ නිකන් ඈ. ඒක ඔයාලට වැඩක් නැහැ. ඔයාට ඩීප් පොඩි මෙමරි එකක් දෙන්න මේකෙත් ඔයා ගන්න මේකේ මස්තිෂ්කය වගේ මේකේ බාහික මජ්ජා කතා කරන්නේ නැහැ. ඒ වුණාට මෙයාගේ තියෙනවා මේ වගේ පොඩි කොටසක් ගත්තොත් බාහිකයක් මජ්ජාවක් තියෙනවා. හරිද? ඒවා ඊළඟ වල කතා කරන්නේ නැහැ. අණු මස්තිෂ්කයේ තියෙන විශේෂත්වය තමයි මම මෙයාට තියෙන්නේ ඔය විශේෂ දේවල්. ඒ කියන්නේ බාහිර දේවල් පුළුවන් නේ. එකක් තමයි මේ මස්තිෂ්කයේ කොහෙටවත් කියවෙච්ච නැති බැලන්ස් එක. බැලන්ස් එක සමබරතාවය. එයා ගාව තියෙනවා. මතකයක් තියෙනවා. මතක කොටසට තව මස්තිෂ්ක වාහිකයක් තිබ්බා. මතකයේ කියන එක ඒකෙත් තියෙන දැන් තියෙනවා. මෙයාගේ තමයි මතකයේ වැඩි අණු මස්තිෂ්කයේ හොඳට මෝරලා තියෙන අණු මස්තිෂ්කයේ හොඳට හැදිච්ච විභවයක් තියෙන කෙනාට බයෝ කරන්න හොඳට පුළුවන්. හරි. මතක හිටිනවා නම් බයෝ වල වාසියනේ. අනිත් අයට වඩා. මතක හිටිනවා නම් බයෝ වල වාසිය වැඩි. හැබැයි මෙලෝඩියක් තේරෙන්නේ නැති ඕ ලෙවල් එකට උනත් මෙතනට එවිත් වාඩි වුණොත් බයෝ වල මෙලෝඩියක් කලින් ඒව දන්නේ නැතත් මම සුසුම්නාසීසකින් පටන් අරන් එස් එකක් දාගන්න උනත් පුළුවන් ඉස්සරහට අපේ හිටියේ නිකන් කරන් ගියත් තේරෙනවා අවුලක් නැහැ. හරි ගේමක් ගහගන්න බැරි වෙන්නේ නැහැ. හරි එස් එකක් නෙමෙයි උට දාගන්න සමහරට ඊට පස්සේ ඉතුරු ටිකක් කරගන්න හිතෙන් ඉඩ තියෙනවා. සමහර ළමයින්ට තියෙන්නේ මෙලෝඩියක් දෙන්නාම බෑමයි කියලා අතහැරලා දාගෙන ඉන්නේ. සමහරුන් දෙක සෙට් වුණාම කොටසක් හරි පුළුවන් වුණොත් ඉතුරු ටිකක් කරගන්න ඉඩ හිතෙනවා. ෆිසික්ස් වලත් එහෙමයි ගන්න. පාඩමක් දෙකක් මොනවත් බැන්න අතහැරිලා නම් එක පාඩමක් මැරිලා කරගන්න. ඒකෝ තව පාඩමක් කරගන්න හිතෙනවා. මේ මම කොටසක් යද්දී හරි මේක මේ ස්නායුව යන්නේ මේ බාහික මජ්ජාවක් තියෙනවා. මේවා යන්නේ අපේ ගොඩාක් වෙලාවට කංකාල පේශි වලට. හරි? මම නිකන් මෙහෙම දානවා. මෙහෙම ඉතින් යන්නේ ඇතුලෙන් එන්නේ. මේ යන්නේ කංකාල පේශි වලට. හොඳට අහන් ඉන්න. පේශි වලට. ඉතින් සර් කංකාල පේශි චලන කරේ කවුද? මතකද චාලක ප්‍රදේශ මස්තිෂ්ක බාහික චාලක ප්‍රදේශ වල තිබ්බා සංවේදී ප්‍රදේශ සංගාමී ප්‍රදේශ චාලක ප්‍රදේශ. ඒ චාලක ප්‍රදේශ වල තිබ්බා ඉච්ඡානුගත පේශි චලන ආරම්භ කිරීම හා පාලනය. හරි? කංකාල පේශි චලන සමායෝජනය. මතකද? ඒ දෙක මාරුනවද? ඒ කමන්නේ දෙකම එකයි. ඉච්ඡානුගත පේශි කියන්නේ කංකාල පේශි වනේ. ඔන්න ආයෙ කියනවා. කංකාල පේශි චලන ආරම්භ කිරීම හා පාලනය. ඉච්ඡානුගත පේශි චලන සමාය දෙකම එකයි. ඒ වචන වෙනස් කරනවා. දෙකම එකයි. මෙයාගේ විශේෂ එක තමයි සමායෝජන තියෙන්නේ. සමායෝජන තියෙන්නේ ගොඩක්. හොඳට අහන් ඉන්න. ඒ කියන්නේ මම අතත් එක්ක කකුල ගන්නවා නම් දැන් මට ඒක ඕනේ ඈ. දැන් මට ඕනේ කකුල අත එකට ගන්නනේ. අණු මස්තිෂ්කේ ඉන්නවා දැන්. මම ඉච්ඡානුගත පේශි චලන ආරම්භ කරන්නේ මස්තිෂ්ක බාහිය වෙන්න පුළුවන්. හැබැයි අතත් එක්ක කකුල එකට ගද්දී ඒ දෙක සමායෝජන වෙන්න ඕනේ. දැන් මේ පේශිත් යන්න ඕනේ මේ පේශිත් යන්න ඕනේ. එහෙම ගද්දී චලන සමායෝජනය කරනවා. ඒ වගේම මෙහෙම වුණාම මගේ ගුරුත්ව කේන්ද්‍ර වෙනස් වෙද්දී වැටෙන්න දෙන්නේ නැහැ. බැලන්ස් එක පාලනය කරනවා. මේ පැත්තේ පේශි තද කරලා මේ පැත්තේ පේශි වලට පණිවිඩ අනිත් කකුලේ පේශි වලට පණිවිඩයක් යවනවා. මේ පැත්ත තද කරලා අල්ලනවා. දැන් මෙහෙට බර වෙද්දි මෙහෙන් අල්ලනවා. කවුද කරන්නේ? මෙහෙන් මෙයා කරන්නේ. කංකාල පේශි වලට යවන්නේ. මෙහි පේශි තද කරනවා. පැහැදිලිද වැඩි? එහෙනම් බැලන්ස් එක. ඉරියව්ව හා සම්බරතාවය. හරිනේ? කංකාල පේශි චලනවල ක්‍රියාරම්භ කිරීම පාලනයටත් වඩා මෙයා කරන්නේ සමායෝජනය. හරිනේ? ඇති ඈ. දාගන්න. එකයි. ඒතර මේ වගේ දෙකම එකට යද්දි තමයි මෙයා ගොඩක් ඉන්නේ.
කෘත්‍ය 3යි. මේ පේශි වලට එයාගෙන් තියෙන ස්නායු සැපයීම. පොඩියට අදින්නේ. මේ කෘත්‍යම කාට කරන්න පුළුවන්ද? මස්තිෂ්කයට පුළුවන්. මස්තිෂ්කය වැඩි අඩුවෙන් දායක වෙන්නේ. අනු මස්තිෂ්කය තමයි ඕකට වැඩියෙන් දායක වෙන්නේ. ගේමක් නැතුව එකකින් යන්න පුළුවන්. බැලන්ස් එයාලා හොඳද? ගේමක් නෑ. ඒ දණ්ඩෙන් යන්න උට ගේමක්ම නෑ. සමහර කෙනෙක් ඒ දණ්ඩේ යන්න කියන පත ඒ ගන්න. එහෙම ගිහලා ගාල වැටෙනවා ඇලට. ඒක යාගන්න බෑ උට. මොකද වෙලා තියෙන්නේ? ඈ? අනුමස්තිෂ්කය යොදවන්නේ. එක්ක යොදවලා නෑ. දැන් ඔයා කාලයක් තිස්සේ පුරුද්දක් විදිහට අනුමස්තිෂ්කය යොදවනවා කියන මට. ඔය සර්කස් එහෙම කරන අය ඉන්නේ සර්කස් කරන්නේ. එයාලා එහෙන රිස්කි තන් වල ගන්නවනේ එයාලා. එයාලගේ හොඳට අනුමස්තිෂ්කය එයාලා යොදවලා බ්‍රේන් එකේ අනිත් කොටස් වලට වඩා ප්‍රමුඛව වැඩිලා තියෙනවා. එයාලට ගේමක් බැලන්ස්. ඒක ඔයා වැඩිපුර යොදා ගන්න අවයවයේ ප්‍රමුඛව වැඩෙන. හරි. තේරුණාද? ඔයා අවයවය අඩුවෙන් භාවිතා කරන්නේ මොකද වෙන්නේ? අනිත් අයගේ හොඳට වැඩෙන ඔයා බුදිනවා වගේ වෙන්න පුළුවන්. හරි. එහෙම වෙන්න පුළුවන්. පරිස්සමෙන් කොල්ලනේ. කොල්ල වැඩ කරන්නේ නැහැ හරියට. කොල්ල තමයි ඕනේ අපිට ඒක. කැම්පස් එකකට එහෙම කොල්ල තමයි අඩු. අන්තිම එක තමයි ලර්නින් ඉගෙනීමයි මතකයයි මෙයා ගාව තියෙනවා. මේ අන්තිම කෘත්‍ය මෙයාගේ. මේ වගේ නිකන් නරක් වෙච්ච ආත්තා ගෙඩියක් වගේනේ. ඔයාලා පේපර් එක ලියන්න ළමයි. මම බැලුම් ඇහුවා හරිද? අන්තිම එක තමයි ඉගෙනීමයි මතකයයි මෙයා ගාව තියෙන්නේ. ඉගෙනීම හා මතක තබා ගැනීම. ඉගෙනීම හා මතක තබා ගැනීම ඔය අන්තිම එක. ඒකත් එයා ගාව තියෙන්නේ. මෙයාගේ ඇතුලේ තමයි මේ දෙකම තියෙන්නේ. ඉගෙනීම හා මතක තබා ගැනීම. අවුල තියෙන්නේ කොතනද? දැන් මොලේ කොටස් දන්නවනේ. ඔහෙ තියෙන ප්‍රශ්නේ. ඈ? කොතනද? ඈ? කොතනද අවුල තියෙන්නේ? ඈ? මොලේ කොයි කොටසද? නිදා ගැනීමේ අවදිවීමේ චක්‍ර පාලනය කරන්නේ කවුද? නිදා ගැනීමේ අවදිවීමේ චක්‍ර යාමනය ඈ? අයියේ ගියාද? දන්නවනේ. හයිපොතැලමස් අවුල තියෙන්නේ. හරි හයිපොතැලමස් අවුල තියෙන්නේ. වෙන පාර්ට් එකකට ඒක බාර දෙන්න බැයිද සර්? තැලමසට වගේ දෙන්න බැයි. හයිපොතැලමස් නරක් වෙලා. හරි? මේක ඉගෙන ගද්දි නිින්ද යන්නේ හොඳේ. නැත්තම් ඊ රෑ නයිට් එක. නයිට් රෑ වැඩ කරලා. හරි? නැත්තම් කවුරු හරි මේ අනුන්ගේ දෝණි කෙනෙක් නලවලා. ළමන්ට අයිති නැති. එහෙම වෙන්නත් පුළුවන්. කවදාවත් ලැබෙන්නේ නැති. ඒකට මුළු වෙලාවම ගිහින් වෙන්නත් පුළුවන්. මට හිතෙන්නේ එහෙම එකක් තමයි මුන්ට තියෙන්නේ. හරි. අපි පටන් ගන්න සුසුම්නාසික මේක ඉවරයි. අපි යනවා මේකේ අන්තිම කැලේ සුසුම්නාව. මම ඒක ගන්නෑ. පටන් ගන්න බලන්න. සුසුම්නා ශීර්ෂකේ කොහොමද කියන්නේ? 1. වැරවොලි සේතුවට හැමෝම කියන්න කට රහයියෙන් කෑ ගහලා. කොල්ල විශේෂයි. වැරවොලි සේතුවට පහළින් සුසුම්නාවේ ඉහළින්ම පිහිටන මොළ දණ්ඩේ මස්තිෂ්ක වෘත්තයේ පහළම කොටසයි. හරිනේ? ඊට පස්සේ මෙහි ප්‍රධාන පාල මධ්‍යස්ථාන 3කින් සමන්විතයි. ඒවා නම් සසර පාල මධ්‍යස්ථානය, රත්සනාල පාල මධ්‍යස්ථානය, ප්‍රතීක පාල මධ්‍යස්ථානය. එතකොට එතනට දාලව සසන කෘත්‍ය 1
දිවීම නැගීම වැනි විශාල ප්‍රමාණයේ දෙහ චලන සමායෝජනයේ දෙක පූර්ව මොලේ මධ්‍ය මොලේ හා පරාන්ති ස්නායු පද්ධතිය අතර තොරතුරු සම්ප්‍රේෂණය 3 ශ්වසන ක්‍රියාවලිය යාමනය 4 හෘද ක්‍රියාවලිය හා හෘද සංසරණ ක්‍රියාවලිය යාමනය 5 අනිච්චානුගත ප්‍රතීක යාමනය උදාහරණ කැස්ස කිවිසුම පොතු දියර ගැලීම නෑ වමනය ඒ ටික කියන්නේ හොතු දියර ගැනීම නෙමෙයි ඒක යාමනය කරන්න බෑනේ කැස්ස වගේ එකක් හරි අනුමස්තිෂ්ක විස්තර කරන්න කොහොමද පටන් ගන්නේ කොහොමද කියන්නේ දරෝලි සේතුවට පිටුපසින් මස්තිෂ්කයේ අපර කොටසට පහළින් පිහිටයි ඔච්චරයි හරි ඊට පස්සේ හරි වම් හා දකුණු අර්ධගෝල දෙකකින් සමන්විතයි කෘත්‍ය එක කංකාල පේශි චලන සමායෝජනය ඉරියව්ව හා සම්බරතාවය අන්තිම එක තමයි ගැනීම මතකය පවත්වා ගැනීම පාලනය පවත්වා ගැනීම හරි දැන් ඔයා යන්න අපිට තිබි කශේරුකාව තුල බලන්න කශේරුකා නාලය තුල අවලම්බණය වුණු හරි සුෂුම්නා ශීර්ෂය සමග අකණ්ඩව පවතින සිලින්ඩරාකාර දිගු ව්‍යුහයක් දිගු සිලින්ඩරාකාර ව්‍යුහයක් දැන් මම පෙන්නන්න යන්නේ මේ බා මෙයා ඉන්නේ මෙහෙම මෙයා මේ වගේ කෙනෙක් නේ මෙයා මධ්‍ය මොලය මෙන්න වැරෝලි සේතුව මෙන්න සුසුම්නා ශීර්ෂකය මෙයාත් එක්ක අකණ්ඩව ඉන්නවා සහ මෙයාට තියෙනවා මෙන්න මෙහෙම හැඩයක් පොඩි මෙහෙම හැඩයක් ඩ්‍රයිවී වක්‍රය මෙයා ඒක ඇතුල් වක්‍රයක් මේ උරස් වක්‍රය පහළට යන්න යන්න මෙයා සිහින් වෙනවා උරස් වක්‍රය ආයෙ දින කටි වක්‍රය කෙලින්ද අන්තිමට මෙයා මෙන්න මේ වගේ ගිහින් කොහොම නූලක් වගේ වෙන්න මේ සිහින් වෙනවා හරි මේක තවත් යන්න ඕනේ හරි ඔන්න ඔහොම තමයි තියෙන්නේ මේ ඇත්තම view එක මෙයා වටේ මෙයාගේ වටේට ළම මේ මෙතන තියෙන කශේරුකාවක බොඩි එක මේ බලන්න මම අදිනවා හොඳට බලන්න ළම ඔයාලා නැත්තම් තාම සමහර බයෝ ළමයි දන්නේ කශේරුකාවක් ඇතුලින් කොහොමද මේ සුසුම්නාව යන්නේ කියලා මේ කශේරුකා දේහය කියලා එකක් තියෙනවනේ මේ බොඩි එකක් මේ කශේරුකා දේහය මෙන්න මෙතන තමයි මේ කුහරය තියෙන්නේ ඒකට ඒක ත්‍රිමාණයි කොහොම තියෙනවා මෙතන කුහරයක් තියෙනවා කාට යන්නද සුසුම්නාවට යන්න මෙතනින් තියෙනවා තීරයක් ප්‍රසරය දැන් මම මේක මේ පැත්තට ඇඳලා පෙන්නන්න මේ බලන්න vertebral body එක ඔය විදිහට තියෙනවා මේ විදිහට කශේරුකාවේ දේහය කියන කෑල්ල මෙතනින් ඔන්නෝම වක්‍රය කියන කෑල්ල තියෙනවා මේ වක්‍රයෙන් තමයි මේ විදිහට පැන නැගලා තියෙන්නේ මොනවද කශේරුකාවක කොටස් ඕමම තියෙනවා ඒතර මේ මෙතන තමයි අපේ සුසුම්නාව යන කොටස තියෙන්නේ මේක හරහා තමයි යන්නේ සුසුම්නාව ඔව් ඒක ඇතර යන්නේ ඒතර මේක ඇතුලෙන් යන්නේ මම නිකන් මෙතනදී සරලව දානවා මෙන්න මෙහෙම මේ තීරයක් ප්‍රසරය කියන ප්‍රසරය ඒක තමයි මෙහෙම ඇල්ලුවම පිටිපස්සෙන් ඇනෙන්නේ දැනෙන්නේ අපිට ඒ තීරයක් ප්‍රසරය දැන් අල්ලලා බලන්න හත් ඔක තමන්ගේ නෙමෙයි වෙන එකකින් අල්ලලා බලන්න මේ විදිහට කශේරුකා නාලය තුල අවලම්බණය වෙලා මෙයා ඉන්නවා කියන එක ලියවෙන්න ඕනේ සුසුම්නාව එක්ක මොකද්ද අකණ්ඩයි අකණ්ඩව පවතින කශේරුකාව තුල අවලම්බණය වෙච්ච දිගු මොන ව්‍යුහයක්ද සිලින්ඩරාකාර ව්‍යුහයක් එච්චරයි හරි මාත් එක්ක දැම්මක් කමන්නේ නේද මේක පිහිටීම වගේ එකක් ඈ ඇත්තට මෙයාගේ පිහිටීමක් කතා කරනවා අඩුයි නමුත් අපි ගිය රටාවටම පිහිටීම අහන්න පුළුවන් සුසුම්නාවේ පිහිටීම අන්තිම එක ඔය විදිහට ත්‍රිකාස්තිය කියන අස්තිය. යටින්ම තියෙන ත්‍රිකාස්තිය. මෙයාට කියන්නේ මෙයා නිකන් මේ වගේ සිලින්ඩරයක් වගේලු. එහෙනම් අපි දානවා මේ වගේ එකක්. එහෙනම් අපිට වැඩක් නැහැ ළමයි පොතේ නෝට් අපිට වැඩක් නැහැ අපේ
අපිට ඕනේ අපි මෙයා යටතේ ගණන් සිටිය යුතු ටික විතරයි. අපි පන්නන්නේ නැහැ වෙන්නේ. මෙයා මේ වගේලු. සිලින්ඩරයක් නම් යාට දිනවනේ. ඔහොම එක. නිෂ්කම්භය. මෙයාට තියෙන නිෂ්කම්භය. මෙයා දිගු නාලයක් හැබැයි. එයාගේ ඇත්තම කතාව මැද කුහරෙකුත් තියෙනවා. ඒකේ මොනවද පිරලා තියෙනවද? තරලෙකුත් පිරලා තියෙනවා. ඔයාලට මේක හලන්නත් බෑ. මේක එසේ ආවොත්. සිලින්ඩර ආකාර. ආමාශය කියන්නේ ජේ හැඩති විශ්වල පැසක් කියලානේ. දිගු සිලින්ඩර ආකාර විව්‍යය. ඔන්න ඉවරයි. යනු එක ඉවරයි ඈ. කෘත්‍ය. මම මෙයාව ගන්නවා මේ බලන්න මෙයාව ගන්නවා පොඩි කට් එකක් දාලා දැන් ඔයා මෙහෙම ගන්න එපා ඔයා වෙනම ගන්නද මේ බලන්න මම මේක කපලා බලනවා මොන වගේද කියලා මෙහෙම හරි යටට ගන්නවා මෙයාගේ තියෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් මේක ඉවරයිනේ මකරනේ මෙයාගේ තියෙන්නේ මේ වගේ තත්ත්වයක් මේ බලන්න මැදලමයි කුහරයක් වගේ කුහරයක්. ඔයා දන්නවද සුසුම්නා දැන් ඔය නේ අපි යන්නට සුසුම්නාව අන්තිම හරියට යද්දි කැස් ගහක් තරම් චූටි වෙනවා. හිතා ගන්න උඩ උඩ හරි යම් ප්‍රමාණ ලොකු. බ්‍රේන් ස්ටෙම් එකෙන් එහෙම කඩලා ගියොත් මොකද වෙන්නේ? සදා ආබාධිතයි තමයි දුක තමයි. සුසුම්නාවේ මැදකින් උණ්ඩයක් වැදුනොත් ආමියකේදී එතනින් පල්ලෙහා පන්න එක හදන්නත් බෑ. හරි. ඒ වගේමයි මෙයා අපේ ස්නායු පද්ධතියේ වෙන මෙයා ප්‍රතීක ඡාපය කියන්නේ මේක මම මේකට එන්න යන්නේ. එයා තමයි අපේ ස්නායු පද්ධතියේ ප්‍රධාන කෘත්‍රිම ඒකකය. මෙයාගේ තියෙන මෙන්න මෙහෙම ගතියක් ළමයි. මෙයාගේ මේ මැද කොටස අරටි වගේමයි. දූෂර ද්‍රව්‍ය තියෙන්නේ. මොකේ වගේද? අනුමස්තිෂ්කයේ වගේ. මැද දූෂර ද්‍රව්‍ය වලින් සමන්විතයි. මේ විදිහට. වටේ ටික කියන්නේ මස්තිෂ්කයට ප්‍රතිවිරුද්ධව තියෙන මස්තිෂ්කයේ විදිහ නෙමෙයි. ඒකට ප්‍රතිවිරුද්ධයි. මේ හරිය ශ්වේත ද්‍රව්‍ය වලින් සමන්විතයි. මේකේ මැද මධ්‍ය නාලයේ තරලයක් පිරලා තියෙනවා. ඒ තරලය මොකද්ද? මස්තිෂ්ක සුසුම්නා තරලය. යාගේ කෘත්‍ය හතරක් කියන්නේ. මධ්‍ය ස්නායු පද්ධතිය තුළ ඒකාකාර පීඩනය පවත්වා ගැනීම, මධ්‍ය ස්නායු පද්ධතියට එන කම්පන අවශෝෂණය, මධ්‍ය ස්නායු පද්ධතිය තුළ පෝෂක, O2, හෝමෝන පරිවහනය, අන්තිම එක මධ්‍ය ස්නායු පද්ධතියෙන් අපද්‍රව්‍යවත් කිරීම. ලේසිනේ. එදාම කියලා දුන්න භෞතික හානි වලින් ආරක්ෂා වීමට CNS අතු 90ක්. මතකද? මතකද? හොඳයි. මතකයි. හරි. මෙන්න මම පටන් ගන්නවා එහෙනම්. මෙයාගේ ඊගාව යටින් මේක මැදේ අපි මේවට කියන්නේ දූෂර ද්‍රව්‍ය කියලා. මධ්‍යයේ දූෂර ද්‍රව්‍ය වලින්ද පර්යන්තව බාහිර ප්‍රදේශයේ ඡේද ද්‍රව්‍ය වලින්ද සෑදී ඇත. බලන්න. මධ්‍යයේ දූෂර ද්‍රව්‍යද බාහිර ඡේද ද්‍රව්‍යද තරයි කිව්වොත් ඇති ඈ. ඡේද ද්‍රව්‍යද ඇත. ඔතේ තියෙන නිකම් ඇත කියලා. මධ්‍යයේ දූෂර ද්‍රව්‍යද බාහිර ඡේද ද්‍රව්‍යද ඇත.
මධ්‍යයේ දූෂණ ද්‍රව්‍ය වලින්ද බාහිරින් ශ්වේත ද්‍රව්‍ය වලින්ද සෑදී ඇත. මැද සුසුම්නාවේ මධ්‍ය නාලය පිහිටයි. එහි මාසියුනා තරලය දැකගත හැකි වේ. සුසුම්නාව කෙටිසටහන් නාවොත් අතහැරලා දාන්න ඕනේ ටික හරි. මම කෙටිසටහන් දෙන්න පුළුවන් කරුණු ටිකක් තියෙනවා. සුසුම්නාව. සුසුම්නාවට සුසුම්නා ශීර්ෂක එහෙම ලියලා ඉන්නේ නැහැ. නැට්ටෝ ටික වගේ. එහෙම වෙන්න පුළුවන් අපේ ළමයින්ට. දැනුම වැඩිනේ. දැනුම වැඩි වුණාම තැපලෙන්න පුළුවන්. සුසුම්නාව වවාගෙන කන්නත් එපා ඈ. සුසුම්නා ශීර්ෂකේ ඉඳන් ලියනවා සුසුම්නාව. එහෙම එපා ලකුණු දෙන්නේ නැහැ. සුසුම්නාව නම් සුසුම්නාව අහන්න. නා ශීර්ෂකේ ලියන වැඩක් නැහැ. මේ බලන්නේ. මෙයාගේ තියෙනවනේ මේ මෙයා විශේෂ විවෘත සුසුම්නාව කියන්නේ. අපේ ප්‍රතීක පාල මධ්‍යස්ථානයේ තියෙන්නේ කොහෙද? ඕ සුසුම්නා ශීර්ෂකය. මෙයාගේ තියෙනවා මැද නාලේ මම පොඩි කරලා දිනවා. මෙයාගේ තියෙනවා පොඩි මේ අනිච්චානුගත ප්‍රතීක සමායෝජන හැකියාව. අනිච්චානුගතේ නේ. ඉච්ඡානුගතේ නෙමෙයි. ඒ කියන්නේ මෙයාගේ තියෙනවා මෙන්න මෙහෙම තත්ත්වයක්. මෙයා තමයි අපි කියන්නේ මේ ස්නායු පද්ධති කෘත්‍යම ඒකකය වෙන්නේ මේ ප්‍රතීක ඡාපය කියන එක. මම ඒක මේ වෙලාවේ ලස්සනට උගන්වන්න යන්නේ නැහැ. මම මේක පස්සේ ගන්න හින්දා. මේ වෙලාවේ ඉක්මනට ඔහොම ඉවර කරමු නේ. ඉදත් මදි හරි. මේ මම අදින්නේ ප්‍රතීක ඡාපයක්. මේ වෙලාවේදී ප්‍රතීක ඡාපයේ හැටි තමයි මට මෙතන ඉඩමදි ළමයි. මම මෙහෙම දාන්න ඔයා ටික එහෙට අරන් ලස්සනට දාගන්න. මේ තියෙන්නේ සම කියන්නේ මේ වෙලාවේ කියන්නේ අපි ඔහොම ගමු දැනට. සම කියන්නේ මේ වෙලාවේදී සංවේදක අවයවයක්. සංවේදක අවයවයක්. හරි? සංවේදක අවයවයක්. සංවේදක ව්‍යුහයක්. සංවේදක ව්‍යුහයේ ඉඳන් මෙන්න මේ විදිහට සංවේදක නියුරෝනය එනවා. සංවේදක නියුරෝනය. මෙතන තමයි යාගේ නියුරෝන සෛල දේහයේ ඉන්නේ. සෛල දේහය. නියුරෝන සෛල දේහයේ ඉන්නේ එතන. හරි? ප්‍රතීක ඡාපයක හැම වෙලාවෙම නැද ඉන්නේ අන්තර්හාර නියුරෝනය. මේ වගේ කෙනෙක්. මෙයා අන්තර්හාර නියුරෝනයක්. සාමාන්‍යයෙන් අන්තර්හාර නියුරෝනයක අනිත් පැත්තේ හැම වෙලාවෙම චාලක නියුරෝනයක්. මේ චාලක නියුරෝනය හරි. චාලක නියුරෝනයක හැම වෙලාවෙම අක්ෂණය ගමන් කරන සුසුම්නාවෙන් එළියට හරි ඇවිල්ලා එයා සම්බන්ධ වෙන්නේ හැම වෙලාවෙම අපේ තියෙන මොකක් හරි පේශියකට. මේක කංකාල පේශි වුණාට වෙන කමක් නැහැ. කංකාල පේශි තමයි. ඒ වුණාට අනිච්චානුගතව තමයි ප්‍රතීකේ ක්‍රියාව වැඩ කරන්නේ. හරි. කංකාල පේශි අපිට ඉච්ඡානුගතව පාලනය කරන්න පුළුවන් තමයි. ඒ වුණාට ප්‍රතීකවලදී මේ අනිච්චානුගතව අග්‍රාල සංකෝචන වෙනවා. ප්‍රතීක ක්‍රියාවල ඇති. මෙයා ඊළ සම්බන්ධ වෙන්නේ මෙතනට. දැන් අපේ සංවේදක ව්‍යුහයේ අවයවයේ ඉඳන් සිද්ධ ඇතිවන ක්ෂණික උත්තේජනයකදී මෙතනින් හටගන්න ස්නායු ආවේගය උදාහරණයක් විදිහට අයන් එකක වගේ එකක අත ගෑවෙනවා නම් අග්ගාල සංවේදක ස්නායු පරිපථයේදී කියවි සුසුම්නාවට තමයි එන්නේ. හරි? හරි සුසුම්නාවෙන් මේ ප්‍රතීකයට අග්ගාල අන්තර්හාර නියුරෝනේ ක්ෂණිකව වෙන්නේ මේවා මොලේට යන්නේ නැහැ. ඒකයි මම මට කියන්න ඕනේ. මේවා ප්‍රතීක ක්‍රියා. මොලේට යන්නේ නැහැ. මස්තිෂ්කේ දිහා ගිහින් එන්න කිව්වොත් පරක් වෙඩි හරි අත පිච්චිලා තැම්බිලා ඔක්කොම අග්ගාල අත ගන්නවා ක්ෂණිකව ගන්නවා ඒක ප්‍රතීකයක් එහෙනම් මෙයාගේ කෘත්‍ය පළවෙනි එක මොකක්ද අනිච්චානුගත ප්‍රතීක සමායෝජනය පළවෙනි එක දාගන්න මේක ඇඳලා දාන්න ආයි මේ ඕක නම් කරලා අඳින්නේ නැහැ නිකන් දාන්න ඔය ප්‍රතීක ඡාපය වගේ ගන්නව නෙමෙයි නිකන් දාන්න ඒක අනිච්චානුගත ප්‍රතීක සමායෝජනය
දැන් තේරෙනවනේ O level වල ගණන් හිටපු අය ස්නායු පද්ධතිය දැන් දන්නේ ඒ කියන්නේ මම කියන්නේ මස්තිෂ්කයත් එක්ක ඔක්කොම එකට ඕවරෝල් පැහැදිලි වුණාම ස්නායු පද්ධතිය දැනෙන විදිහයි O level දැන් ඒත් උඹ O level එන්නේ ඒ පාස්නේ මේකේ ඔක්කොම දැනගෙන සමහර ලාවට බෑ හරි අනිච්චානුගත ප්‍රතීක සමායෝජනයක දෙක මධ්‍ය ස්නායු පද්ධතිය එක්ක මේ බඩ වැදගත් හැම වෙලාවෙම මධ්‍ය ස්නායු පද්ධතිය එක්ක දෙවෙනි එක මේක මේ පොතේ තියෙන එක හරි මම හදනව නෙමෙයි සංවේදක නියුරෝනයයි සංවේදක නියුරෝනයයි සංවේදක නියුරෝනයයි මම මේකෙම ගන්න සංවේදක නියුරෝනයයි චාලක නියුරෝනය සම්බන්ධ කරනවා ඊළඟ එක මධ්‍ය ස්නායු පද්ධතිය කොටසක්ද තමයි සුසුම්නාව ඈ මධ්‍ය ස්නායු පද්ධතිය කොටසක්ද සුසුම්නාව ඕ මධ්‍ය ස්නායු පද්ධතිය කොටස් කියන්නේ මොලේ හා සුසුම්නාව පරෙන්ති ස්නායු පද්ධතිය කපාලි ස්නායු යුගල් 12යි සුසුම්නායු ස්නායු යුගල් 12යි මොලේ සුසුම්නාව තාම ඉන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය හරි නෑ කියලා කිව්වා හරි එතන මෙයා ඊළඟ කෘත්‍යය තමයි මට මාක් කම්බස් මධ්‍ය ස්නායු පද්ධතියනේ සුසුම්නාව අපි යාන් ඉන්නේ මධ්‍ය ස්නායු පද්ධතියත් එක්ක ඒක මොන කියන්නේ මේක ඇත්තට මෙච්චර හොඳ උත්තරයක් නෙමෙයි ඉතින් දීලා තියෙන හින්දා කරන්නේ ඒකමනේ අර අරකේ වෙන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය CNS එකත් එක්ක සාධක නියුරෝනයයි කවුද සංවේදක නියුරෝනය සම්බන්ධ කරනවා ඒක දෙක මම දන්නේ නැහැ ඉතින් මොන් දෙක ගන්න අපිට මොකද අපිට ලේසියෙන් යම දුන්නා අරකමනේ මේ තියෙන්නේ චාලක නියුරෝනයයි සංවේදක නියුරෝනයයි සංවේදක නියුරෝනයයි චාලක නියුරෝනයයි CNS සමග සම්බන්ධ කිරීම දෙක මේ පොතමයි ඔයාලට CNS කියලා ලියද්දි ලියන්න බෑ හොඳේ මධ්‍ය ස්නායු පද්ධතිය දෙකට ලියන්න තුන්වෙනි කෘත්‍යය එතන ඉවරයි පොතේ තියෙන එක මෙයාගෙන් ඉහළ ඉන්නේ බ්‍රේන් එකේ ඉන්නේ අපේ මේකත් ලේසි එකක් එන ලේසි එකක් මේ බලන්න අන්තිම එක මොන ස්නායු භාවයක මෙයාට යන්න වෙන්නේ ඒ හින්දා කියනවා මොළයේ දෙසට හා මොළයෙන් ඉවතට මොකද ආවේග ප්‍රචාරණය. ඇත්තටම මෙහෙම දැම්මට මේකෙන් හිතෙනවනේ ළමයි මේ සුසුම්නා ස්නායු යුගල් 31. ඒවා තමයි මේ කියන්නේ. ඒවා හරහා තමයි යන්නේ. මොළයේ සමහර ඒවා මොළයේ දෙසට ස්නායු ආවේග ගෙනියනවා. සංවේදක නියුරෝන මොළයේ නිවතට ස්නායු ආවේග ගෙනියනවා. ඒවා චාලක නියුරෝන. හරිද? මේක අන්තිම එක දාගන්න. මොළයේ දෙසට හා මොළයෙන් ඉවතට ආවේග ප්‍රචාරණය. ආවේග ප්‍රචාරණය. මොළයේ දෙසට හා ඉන් ඉවතට ආවේග ප්‍රචාරණය.
අපි අද පටන් ගමු එහෙම වුණොත් සංවේදක අවයව පද්ධතිය. ඒ කියන්නේ ඒකේ දිගේ යන්න තියෙන්නේ ඇස කන නාසය දිව සම. ඔය ටික තියෙනවා. සමයේ විශේෂ සංවේදක ව්‍යුහ කතා කරනවා. හරි. තව ඒක කලින් තියෙනවා සංවේදක ප්‍රතිග්‍රාහකයක් යනු තියෙනවා. ඊළඟට සංවේදක ප්‍රතිග්‍රාහකයක ලාක්ෂණික ලක්ෂණ තියෙනවා. වගේ ටිකක් තියෙනවා. හරි මේක පටන් ගන්න බලන්න. කොහොමද පටන් ගන්න? සුෂුම්නාව ආවේ. කෙටි සටහන ආවේ. කොහොමද ලියන්නේ? සුෂුම්නා ශීර්ෂයේ සමග අඛණ්ඩව පවතින අශේරුකාවේ මධ්‍ය නාලය ඔස්සේ විහිදෙන අවලම්බන වී ඇති සිලින්ඩර් ආකාර දිගු ව්‍යුහයක් ඉවරයි. ඊට පස්සේ කියනවා මෙහි මැද්දේ දූෂක ද්‍රව්‍ය වලින්ද බාහිරින් පිටත කිව්වක් කමක් නැහැ. ශ්වේත ද්‍රව්‍ය වලින්ද සෑදී ඇත. හරි. අන්තිමට කියනවා මොකද්ද? මැද්දේ සුෂුම්නාවේ මැද්ද නාලය දැකගත හැකි වේ. එහි මස්තිෂ්ක සුෂුම්නා තරලය පිරී පවතී. ප්‍රධාන කෘත්‍ය වනුයේ එක. ඒක එකපාර කියනවා. එතන මම ප්‍රතීක ඡාපේ නෙමෙයි යන්නේ. එහෙනම් අනිච්චානුගත ප්‍රතීක සමාවර්ජනය. ඒක ආව මහන්සි වෙලා ඉඳලා ඔක්කොම කරා ඒක. නම් ඒක විස්තරාත්මකව ලියන්න. ඒ ඇති අනිච්චානුගත ප්‍රතීක සමාවර්ජනය. දෙක සංවේදක නියුරෝනය සහ චාලක නියුරෝනය මධ්‍යස්ථානයේ පද්ධති සමග සම්බන්ධ කිරීම. හතර අන්තිම එක මොළයේ දෙසට හා මොළයෙන් ඉවතට ආවේග සංප්‍රේෂණ තියක කරන්න වෙනවනේ. හරි. ඊළඟට ඔයා